300 ගාන කන්ටයිනර් එකේ ආපු බඩු එක තිබ්බ අපේ ප්‍රභාකරන්ගේ ගිනියාවියවා. ඒවා ඉතුරු වෙලා තායිලන්ත වල තිබිලා ඒවා දැන් වලට ගිහිල්ලා ආපහු ගෙන්නලා දිනවා මේක. හැබැයි එහෙම කියලා ඔබතුමා ප්‍රකාශ ඔබ වකීම් බාරගත යුතුයි. අනිවාර්යයෙන් මම ටිකලින් කිව්වේ වාග්ගීම බාර ගන්නවා කියලා. එතකොට සිංහල තේරෙනවානේ. එතකොට ඒව දැන් කිව්වා කියලා මට දැන් මාව පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් අයින් කරන්න කියලා ඔය ඉන්න ආණ්ඩුවේ නඩුවක් දාලා දිනවා. මම ඒක කිව්වානේ. දැන් ජූනි 26 වෙනිදා මගේ නඩුව තියෙනවා. දැන් මම මේක කියපු ඉඳා අනිවාර්යෙන් මාව ඉවත් කරනවා. ඒක කිසි අවුලක් නැහැ. පළාත් සභාවේ ඡන්ද තියෙනවා. අපි පළාත් සභාවේ බලගමු. හැබැයි වෙලා තියෙන්නේ මේකයි. දැන් කවුගොල්ලෝගේ ජනාධිපතිතුමා ආය යනවා ජර්මනි වලට. මම පින්දූර පවා ඕන පෙන්නන්න බට පුළුවන්. මට නඩුවක් දාන්න මේ ස්පෙෂල් මොකුත් එපා නඩුවක් දාන්න මම මඩුවෙන් ගිහලා පෙන්නන්න. මට කොට්ටි එක ඩයස්පෝරා එකේ ජර්මනි ඉන්න ලොකා මට කිව්වා. ඔයගොල්ලෝගේ ජනාධිපතිතුමා ආවිල්ලා සහෝදරයෝ ඉල්ලුවා අපි සල්ලි දුන්නා කියලා. එතකොට මම ගත්ත සල්ලි මගේ ඩයස්පෝරා එකේ මම ගත්ත සල්ලි ටික මම කිව්වා. මගේ account එක BOC මගේ identity card number එක 86යි 18යි 32යි 95යි ඕන්නේ ගිහලා බලන්න මට election එකට සල්ලි දාලා දෙනවා මගේ ඩයස්පෝරා. මෙහින් ගෙන්නලා දෙනවා මගේ ඩයස්පෝරා. ඕගොල්ලෝ කියන්න පුළුවන් දෙයක. ඕගොල්ලෝ ගිහලා අරේ ගිහලා අපේ මිනිස්සුන්ට කියන වෙන එකක්. ඊට පස්සේ ආවිල්ලා පාර්ලිමේන්තුව ගහන්නේ වෙන එකක්. මේකට මං හිතන්නේ සිංගල ජනතාව චුට්ටක් හිතන්න ඕනේ. අපිත් ගියොත් මේ පාර්ලිමේන්තුවේ ආයේ මෙහාට කතා කරනවා එක්ක කැන්ඩි මඩ ගිහලා ප්‍රභාකරන්ගේ ස්ටැචු එකක් හදනවා කියලා. එතරම් අපි සින්දු ගැව්වා මේ ප්‍රභාකරන් දෙයියෝ කියලා NVP එකේ JVP එකේ ආපු සින්දුව මං ගා තියෙනවා ඕන්න මට ටේබල් කරන්න පුළුවන්. අපි ප්‍රභාකරන්ට ලොකු ස්ටැචු එකක් හදනවා කිව්වා. ඒ තරම් සින්දු ගැව්වා මිනිසුන්ගේ පොළ ගන්න try කරා. හැබැයි එච්චර කරපු තදන්න එපා. ආරයි ප්‍රභාකරන්ගේ අම්මාගේ නමට අපි ජටි එකක් හදනවා කියලා කිව්වා. හැබැයි ඒ ජටිය හදන්න මිනිස්සු දැන් කියනවා මේ පාර්ලිමේන්තුව මම දැක්කා. එයාට ඒක අදාළ නැලු. එයා කිව්ව නැලු ඒව එකක් සින්දු එකක්. NBP ගේ ලොගෝ එකක් දාලා එතරම් බොරුව කිව්වා. මට සමහර දේවල් මේක කියන්න කැමැතියි.